අයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ Microsoft Word document එක මෙන්න මේ විදිහට justify කරපු text එකක්. ඒ කියන්නේ ඒක පේලියට හදාගත්ත text එක. ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ සම්පූර්ණ text එක select කරලා මෙන්න මේ button එක click කරලා මුළු text එකම justify කරපු අවස්ථාවක ඔයාලට මෙන්න මේ විදිහට වචන අතර ලොකු gaps එහෙම නැත්නම් හිස්තැන් සමහර වෙලාවට ඇති වෙනවා. එතකොට ඔයාලගේ paragraph එකේ ඒකාකාරී ස්වභාවයක් නැතුව යනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ අපිලිවෙල ගතියක් තමයි පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ වගේ gaps එහෙම නැත්නම් මේ වගේ හිස්තැන් බොහොම පහසුවෙන් අයින් කරගන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්නේ. මම මේ වගේ හිස්තැන් ඉවත් කරන වීඩියෝ එකක් ඔයාලට කලින් අරගෙන ආවා. නමුත් ඒ ක්‍රමයටත් බැරි වෙන අවස්ථාවල් එනවා. අන්න ඒ වගේ අවස්ථාවලට ඔයාලට පුළුවන් මෙන්න මේ ක්‍රමය භාවිතා කරලා මේ අමතර හිස්තැන් බොහොම පහසුවෙන්ම ඉවත් කරගන්න. ඒකට ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ මෙන්න මේ home tab එකේ යටතේ මෙන්න මේ replace කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ keyboard එකේ control H කියන key combination එකේලුත් ඒ කියන්නේ short key එකේලුත් මේ box එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ find what කියන box එකේ යටතේ මෙන්න මේ විදිහට type කරන්න. ඔයාලා type කරන්න ඕනේ වරහනක් ඇරලා හිස්තැනක් තියලා වරහන වහලා ඊට පස්සේ නැවතත් සංගල වරහනක් ඇරලා ඊට පස්සේ දෙකේ ඉලක්කම ඊට පස්සේ කොමාව නැවතත් සංග්‍රහ වරහන වහන්න. මම නැවතත් කියන්නම් වරහනක් ඇරලා හිස්තැනක් තියලා වරහනක් වහලා සංග්‍රහ වරහනක් ඇරලා දෙකේ ඉලක්කම ඊට පස්සේ කොමාව ඊට පස්සේ සංග්‍රහ වරහන වහන්න. ඊට පස්සේ මෙන්න මේ replace with කියන box එකේ යටතේ ඔයාලා මෙන්න මේ විදිහට type කරන්න. ඔයාලා type කරන්න ඕනේ backslash එක. ඒ කියන්නේ පිටුපසට ඇලෙයිර ඊට පස්සේ එකේ ඉලක්කම කියලා type කරන්න. ඔයාලා මෙන්න මේ විදිහට type කරලා මෙන්න මේ more කියන බටන් එක click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ use wildcards කියන check box එක මෙන්න මේ විදිහට check කරන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට හරි සලකුණ යොදන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ replace all කියන බටන් එක මෙන්න මේ විදිහට click කරන්න. එතකොට ඔයාලගේ අර හිස්තැන් මෙන්න මේ විදිහට ඉවත් කරා කියලා පෙන්නනවා. ඊට පස්සේ මේක okay කරන්න. ඊට පස්සේ මේකත් close කරලා දාන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ අර document එකේ තිබුණු අනවශ්‍ය හිස්තැන් මෙන්න මේ විදිහට බොහොම පහසුවෙන්ම ඉවත් වෙලා යනවා. ඉතින් ඔයාලට පේනවා මගේ text එක බොහොම පිළිවෙලට හැදුනා. අර අනවශ්‍ය හිස්තැන් ඉවත් වෙලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ Microsoft Word document එකේ මෙන්න මේ වගේ අනවශ්‍ය හිස්තැන් ආපු වෙලාවට මම කියලා දීපු ක්‍රමය භාවිතා කරලා බොහොම පහසුවෙන් මේවා ඉවත් කරගන්න. ඒ වගේමයි ඔයාලට මෙන්න මේ වගේ handy Microsoft Word tips දැනගන්න ඕන නම් Observer එක subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.